ආශිර්වාදමත් දවසක් අපි ප්‍රාර්ථනා කරනවා. ධෛර්යමත් වචනය තුළ අපි නැවතත් හමු වෙනවා. ඉක්මනින් බයිබල් පදේ බලමු. හේබ්‍රයෝ 6:14 කියනවා සැබවින්ම නුඹලට බෝසෙන් ආශිර්වාද කරන්නමි බෝසෙන් නුඹ වර්ධනය කරන්නමයි කීසේක කියලා. අද දවසේ ඔබට කියන කාරණාව නම් අද ඔබගේ වැටුපතියා කල්පනා කරනවා වෙන්න පුළුවන්. අද ඔබගේ ව්‍යාපාරයේ ලැබෙන තියෙන අලාභයක් නැත්තම් ඇයි ඒ ලාභේ නොලබුණේ කියලා කල්පනා කරනවා වෙන්න පුළුවන්. ඔබට උදව් කරන අය අද උදව් කරන්නේ නැතුව අද ඔබ ඉර වෙලා ඔබ තනි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. අද ජොබ් එකක් නැතුව පැත්තකලා ඉන්නවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට හිතා ගන්න අනාගතයේ ඔබට මොන තරම් විඳන් කරන්න තියනවද? ඇයි මට දැන් මුකුත් කරගන්න බැරුව ඉන්නේ? අද සම්බන්ධකම් වේදවල හැම හිඟකම අද රජ කරන් ඉන්නකොට ඔබ හිතනවා වෙන්න පුළුවන්. හැබැයි අද උන්වහන්සේ ඔබට කියනවා උන්වහන්සේව විශ්වාස කරනවා නම් කවුරු ඔබට මොන දේ කිව්වත් කරත් නැතත් යේසුස් වහන්සේ ඔබට බෝසෙන් ආශිර්වාද කරනවා. ආමෙන්. එයාම ඒ විතරක් නෙමෙයි ඔබව උන්වහන්සේ වර්ධනය කරනවා. ඔබට කියයි ඔබ බාලයේ පොඩි එකෙක් ඔබ වැඩක් නැහැ හැමදාම ওই විදියටමයි ඉන්නේ අරවයි මේවයි කියලා. දැන් උන්වහන්සේ කියනවා මම නුඹට ආශිර්වාද කරලා මා නුඹව වර්ධනය කරනවා. අවශ්‍යක දෙයයි. උන්වහන්සේව පිළිගන්න. උන්වහන්සේව විශ්වාස කරන්න. උන්වහන්සේව විශ්වාස කරන කල පොදුම කාරණා ඔබ දකින්න යනවා. ඔබ හිතන්න එපා ඔබ දුර්වලයි කියලා. ඔබ හිතන්න එපා ඔබට බෑ කියලා. අද ඔබ අසාර්ථක වෙන්න පුළුවන්. බෑ. හෙට ඔබ ආශිර්වාද ලබන්න පුළුවන් උන්වහන්සේගෙන්. උන්වහන්සේගේ දරුවෙක්ගෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඔබ උන්වහන්සේව විශ්වාස කරන වෙලාවේදී ඒ දරුකම තුල ඇතුල් වෙන වෙලාවේදී සැබවින්ම නුඹට බෝසේ උන්වහන්සේගේ ආශිර්වාදය නුඹ කරා එන්න යනවා. උන්වහන්සේව විශ්වාස කරන වෙලාවේදී කවුරුත් ඔබට එරෙහිව හිටියත් කවුරු ඔබට විවේචන එල්ල කරත් කවුරු ඔබව මොන තත්ත්වයට ඇද දමන්න පහත් කරන්න උත්සාහ කරත් උන්වහන්සේ කියනවා මා නුඹ සමග ඉන්නවා මා නුඹව ඊට ගෙනියනවා මා නුඹව ගොඩනගනවා නුඹ තනි වෙලා නෑ නුඹ මා සමග ඉන්නවා මම ඔබත් එක්කත් ඉන්නවා. උන්වහන්සේව විශ්වාස කරන කාලය ඇවිල්ලා තියෙන්නේ. කවුරු නැති වුණත් උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ඒ වගේම අද සතේ නැතිව ඔබ 17 කල්පනා කරගෙන ඉන්න වෙලාවේදී ඇයි මට මේ මුනේ දැන් මට මොකද්ද කරන්නේ ඉස්සරහට මොකද්ද වෙන්න යන්නේ කියලා හිතන් ඉන්න වෙලාවේදී උන්වහන්සේ කියන ඔබට ආශිර්වාද කරනවා. බෝසෙයින් ඔබ වර්ධනය කරනවා. හිතලා බලන්න. උන්වහන්සේ විශ්වාස කළා. උන්වහන්සේට කියලා කියන්න ඔබේ කාරණාව. ඔබ හිතන්නත් ප්‍රථමයෙන් උන්වහන්සේගේ ආශිර්වාදය ඔබ දකින්න යනවා. ඔබගේ වර්ධනය අන් අය දැකලා පොදුම වෙන්න යනවා. විශ්වාස කරන්න දවස ඔබ ආශිර්වාද දවසක්. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.